ඔන්න ඉතින් ගොඩක් අය අහපු දෙයක් තමයි කොහොමද මේ Facebook page එක හරියටම delete කරගන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද අපි හරියටම Facebook page එකක් delete කරගන්න විදිය. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැම්ම subscribe කරලා එකතු වන්. මොකද මේ වගේ වැදගත් වෙන වීඩියෝ ඔයාට නිතරම බලා ගන්න පුළුවන්. හරි මම දැන් මගේ Facebook account එකට යනවා. account එකට ගියාට පස්සේ මගේ මෙන්න මේ වම් පැත්තේ කෙළවරේම තියෙන menu කියන icon එක උඩ touch කරගන්නවා. ඊට පස්සේ මම දකුණු පැත්තේ කෙළවරේම තියෙන මෙන්න මේ ඊතලයක් වගේ icon එක touch කරගන්නවා. ඉතින් මට මෙතන delete කරන්න අවශ්‍ය page එක තෝරාගෙන මම page එක select කරගෙන මගේ page එකට මම switch වෙනවා. ඉතින් page එකට switch වුණාට පස්සේ page එක මෙන්න මේ විදිහට තමයි මගේ බලා ගන්න පුළුවන්. හරි මම දැන් මගේ page එකට switch වෙලා ඉන්නේ. මම මේ page එකෙන් වම් පැත්තේ කෙළවරේම තියෙන menu icon එක touch කරගන්නවා. ඊට පස්සේ මම පහළට ඇවිත් මෙන්න මෙතන settings and privacy කියන option එක select කරලා මෙන්න මෙතන settings කියන icon එක touch කරගන්නවා. ඊට පස්සේ මම මේක පහළට scroll කරලා පහළ තියෙන මෙන්න මේ your information කියන එක යටතේ තියෙන access and control කියන option එක select කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ තුන්වෙනියට තියෙන delete page කියන එක touch කරලා continue කරනවා. මෙතනත් මම නැවතත් continue කරනවා. ඉතින් මෙතනත් මම නැවතත් continue කරනවා. මෙතන මගේ page එකේ password එක select කරලා මම continue කරනවා. ඉතින් මෙතන යටම තියෙනවා delete page කියලා. ඉතින් මේ option එකත් මම select කරනවා. හරි මම දැන් මගේ page එක delete කරගෙන ඉවරයි. මගේ page එක delete කරගත්තට පස්සේ නැවතත් මගේ Facebook account එකට තමයි switch වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් comment කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න.